සුබ දවසක් පුංචි යාළුවෝ හැමෝටම. ඔන්න අදත් මං ආවා දැනුමට අත්වලක් පාඩමක් අරගෙන. ඔන්න ඉතින් අද පාඩමේ නම තමයි අපේ සිරුර හඳුනා ගනිමු. හත ශ්‍රේණියේ සෞඛ්‍ය පාඩමක් තමයි මේක. එතකොට අපේ සිරුර ගත්තාම අපේ සිරුර විවිධ ඉන්ද්‍රියන් පද්ධති ගොඩාක් එකතු වෙලා තමයි හැදලා තියෙන්නේ. එතකොට අපේ සිරුර පද්ධති 8කින් එකතු වෙලා තියෙන්නේ. ඒ පද්ධති 8 තමයි ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, ප්‍රජනක පද්ධතිය, බහිශ්‍රාවී පද්ධතිය, පේශි හා අස්ථි පද්ධතිය, ස්නායු පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, ප්‍රතිචක්‍රීකරණ පද්ධතිය. එතකොට මේ පද්ධති 8 අරගෙන තමයි අපේ ශරීරය හැදලා තියෙන්නේ. එතකොට මේ පද්ධතියක් කියන්නේ මොකද්ද? පද්ධතියක් කියන්නේ ඉන්ද්‍රියන් ගොඩාක් එකතු වෙලා හැදෙන පුංචිම පුංචි කොටසක්. හැබැයි හිතා ගන්න බෑ නේද මේ පද්ධති 8ම අපේ ශරීරයේ තියෙනවා කියලා. ඔව්. අපේ මේ ශරීරය ඇතුලේ මේ පද්ධති 8ම තියෙනවා. ඉතින් අපි බලමු අපිට තියෙන පද්ධති 8 මොකද්ද කියලා. හත ශ්‍රේණියට නියමිත වෙලා තියෙන පද්ධති 8 4ක්. ඒ තමයි ආහාර ජීර්ණ පද්ධතියයි, බහිශ්‍රාවී පද්ධතියයි, ශ්වසන පද්ධතියයි, රුධිර සංසරණ පද්ධතියයි. අපි මුලින්ම බලමු ආහාර ජීර්ණ පද්ධතිය කියන්නේ මොකක්ද කියලා. එතකොට ආහාර ජීර්ණ පද්ධතිය කියන්නේ අපේ ශරීරයේ තියෙන අපි ගන්න ආහාර අපේ ශරීරයෙන් ජීර්ණය වෙලා ගුදය හරහා යන්න උදව් කරන පද්ධතියක්. අපි බලමු ආහාර ජීර්ණ පද්ධතියේ කොටස්. ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් මේ විදිහට තියෙනවා. එතකොට ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් මේක තමයි කේට ග්‍රන්ථිය කියන්නේ. අපිට කෙල හැම යන්නේ අපේ අර කෙල ශේෂ්මල කියන්නේ කෙලවට. එතකොට ශේෂ්මල නෙමෙයි කේට ග්‍රන්ථිය මගේ. එතකොට අපි මුලින්ම අපේ ආහාර ජීර්ණයට එක් කරගන්නේ ආහාර මුඛය. එතකොට අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රධානම අවයවය වන්නේ මුඛයයි. එතකොට මේක මුඛය, මේක කේට ග්‍රන්ථිය. එතකොට මේක තමයි ග්‍රසනිකාව කියලා කියන්නේ. ග්‍රසනිකාව හරහා මේ ආහාර ගොලිය පල්ලයට අරන් එන්න උදව් කරනවා. ඊට පස්සේ තියෙන්නේ අන්න සෝත්‍රය. ඊට පස්සේ මේකට කියන්නේ ආමාශය කියලා. එතකොට මේක තමයි අක්මාව. මේක පිත්තාශය, මේක තමයි අග්න්‍යාශය කියලා කියන්නේ. මේක තමයි මහාන්ත්‍රය. මේක කුඩාන්ත්‍රය. කුඩාන්ත්‍රය ගත්තොත් වැඩිහිටියෙකුගේ කුඩාන්ත්‍රය වන්නේ මීටර 7ක් දිගයි වැඩිහිටියෙකුගේ කුඩාන්ත්‍රය. එතකොට හිතා ගන්න පුළුවන්ද මෙච්චර දිග කුඩාන්ත්‍රයක් අපේ ශරීරය ඇතුලේ තියෙනවා කියලා. එතකොට මේක තමයි ගුද මාර්ගය කියලා කියන්නේ. අපි මුඛයෙන් ගන්න ආහාර ගුලිය පල්ලෙහාට රැගෙන ඇවිල්ලා මහාන්ත්‍රය තුලින් ආහාර ගුලිය චීරණය වෙලා ඒ ඔක්කොම වෙලා ගුද මාර්ගයෙන් එකතු වෙලා ඊට කලින් මේ ආහාර ගොලිය මේ මහාන්ත්‍රය හරහා ඇවිල්ලා මෙන්න මෙතන පොඩි දෙයක් වෙනවා. මේක තමයි කියන්නේ උණ්ඩක පුච්චය කියලා. අපි ගන්න ආහාර ගොලිය අපි දන්නේ මොනවද තියනවද කියලා. වැලි තියෙන්න පුළුවන්, දූවිලි තියෙන්න පුළුවන්. එතකොට මෙන්න මේක මගින් තමයි අපි ගන්න ගොලියේ තියෙන වැලි, දූවිලි ඔක්කොම ඉවතට යන්නේ. එතකොට අපේ ශරීරයේ උණ්ඩක පුච්චයක් තියෙන්න ඕනේ කියලා නැහැ. එතකොට අපි ගන්න ආහාර ගුලිය මෙන්න මෙහෙම ඇවිල්ලා ගුද මාර්ගයෙන් පිටතට එන්නේ ගුදය හරහා. එතකොට ආහාර ජීර්ණ පද්ධතියේ අන්නේ වගේ ක්‍රියාවලියක් තමයි සිදුවන්නේ. එතකොට ආහාර ජීර්ණ පද්ධතිය ගත්තොත් අපේ ශරීරයේ තියෙන පද්ධතියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය කියන්නේ. එතකොට මේ ආහාර ජීර්ණ පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අපිට කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඒ අතරින් මම තුනක් ගෙනහැර දක්වන්නම්. එකක් තමයි නිසි වේලාවට ආහාර ගන්න ඕනේ. එතකොට නිසි වේලාවට ආහාර ගන්න ඕන එක කියනකොට පෙළක් අය ආහාර ගන්න මුළු දවසේම ආහාර ගන්න නැතුව ඉන්න උත්සාහ කරනවා. නමුත් ආහාර ගන්න නැතුව අපිට එක දවසක් ඉන්න පුළුවන්ද? හිටියොත් විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න වෙනවා. එතකොට නිසි වේලාවට ආහාර ගන්න ඕනේ. ආහාර ජීර්ණ පද්ධතිය ආරක්ෂා කරගන්න පොඩි ක්‍රමයක්. එතකොට තව එකක් තියෙනවා. ව්‍යායාම වලත් නිරත වෙන්න ඕනේ. ව්‍යායාම වල නිරත වීමෙන් මේ ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන කොටස් හොඳ සෞඛ්‍ය මට්ටමක තියාගන්න පුළුවන්. එතකොට තව එකක් තියෙනවා. කෙඳි සහිත තන්තු සහිත ආහාර. කෙඳි කියන්නේ
තන්තු සහිත ආහාර වලට. මොනවද තන්තු සහිත ආහාර? අඹ, කොහිල වගේ දේවල් තන්තු සහිත ආහාර. එතකොට මේවා ගැනීමෙන් මුත්‍රා කිරීමට පහසු වෙනවා. කියන්නේ මල පහ පිටතට ගැනීමට අපිට පහසු වෙන මේ තන්තු සහිත ආහාර ගැනීමෙන් අපිට ඒක ලොකු උදව්වක් වෙනවා. එතකොට තන්තු සහිත ආහාර ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය ආරක්ෂා කරගන්න අපිට උදව් වෙන කාර්යයක්. එතකොට මම කිව්වා මේ 3 ආහාර ජීර්ණ පද්ධතිය ආරක්ෂා කරගන්න උපයෝගී වෙන ක්‍රම 3ක්. එතකොට තව පද්ධතියක් තියෙනවා. ඒක තමයි ශ්වසන පද්ධතිය කියලා කියන්නේ. ඇත්තටම ශ්වසන පද්ධතිය කියලා කියන්නේ මොකක්ද? ශ්වසන පද්ධතිය කියන්නේ අපි ආශ්වාස ප්‍රාශ්වාස කරනවානේ. ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ මොකද්ද? හුස්ම ගැනීමයි පිට කිරීමයි. එතකොට මේ හුස්ම ගැනීමයි පිට කිරීමයි සිදු කරන්නේ ශ්වසන පද්ධතිය. මොන බලන්න ශ්වසන පද්ධතියේ කොටස් කීපයක් තියෙනවා. එතකොට ශ්වසන පද්ධතියේ ප්‍රධාන අවයවයක් වන්නේ නාසය. නාසය තුළින් අපි හුස්ම ගන්න පිට කරන්නේ. එතකොට නාසය මේක තමයි නාසය. එතකොට මෙතන තියෙනවා ක්‍රසනිකාව. මේ ශ්වසනාලිකාව. මේ ස්වරාලය. එතකොට මේ පැත්තේ තියෙනවා වම් පෙනහැල්ල. මේ තියෙන වම් ශ්වසනාලිකාව. මේ පැත්තේ දකුණු පෙනහැල්ල. මේ දකුණු ශ්වසනාලිකාව. මේ තමයි අනුශ්වසනාලිකාව. මේ බඩක් වගේ තියෙන මහා ප්‍රාචීරය. එතකොට මේ අනුශ්වසනාලිකාව. එතකොට අනුශ්වසනාලිකාව, වම් ශ්වසනාලිකාව, දකුණු ශ්වසනාලිකාවල තියෙනවා ගඩත කියලා දෙයක්. ගඩත කියන්නේ මෙන්න මේකට. ඒව නිකන් තියෙන මේ නාලිකාවක් ඇතුලේ පොඩි මල් වගේ තමයි තියෙන්නේ. ඒවට කියන්නේ ගඩත කියලා. එතකොට අපේ ශ්වසන පද්ධතිය ආරක්ෂා කරගන්න අපි කරන්න ඕනේ දේවල් මොනවද? අපේ ශ්වසන පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අපි කරන්න ඕනේ ධූමපානයෙන් වැළකීන්න ඕනේ. වර්තමාන සමාජයට ගත්තොත් වර්තමාන සමාජයේදී ධූමපානයෙන් බොහෝ දෙනෙක් මිය ගිහිලා තියෙනවා. එතකොට ධූමපානයෙන් මිය ගිහිලා තියෙන ඇයි? මේ පෙනහළු නරක් වෙලා. බලන්න පෙනහල්ලක, ඒ කියන්නේ නිරෝගී පෙනහල්ලකයි ධූමපානයෙන්, ඒ කියන්නේ අපිරිසිදු වාතය ශ්වසනයට ගැනීමෙන් ධූමපානය කිරීමෙන් සිදු වෙලා තියෙන රෝග බාධක වලට ගොදුරු වෙලා තියෙන පෙනහැල්ලකයි ලක්ෂණ බලන්න බොහෝම වෙනස්. නිරෝගී පෙනහැල්ලක තියෙනවට වඩා ගොඩක් අපිරිසිදුයි තමයි මේ ධූමපානය කියන්නේ අපිරිසිදු වාතය අපි හුස්ම ගැනීමෙන් කරන පෙනහැල්ලට. එතකොට මේ දෙක අතර තියෙන වෙනස ගත්තොත් මේ ධූමපානයෙන් අපේ ශරීරයට ගොඩාක් දේවල් සිදු වෙනවා. එතකොට ධූමපානයෙන් වැළකීමත් ශ්වසන පද්ධතියට කරන ආරක්ෂාව. ඒ වගේම ව්‍යායාම වලත් නිරත වෙන්න ඕනේ. මම ඉස්සර කිව්වා නේද ආහාර ජීර්ණ පද්ධතියේ ව්‍යායාම කරන්න ඕනේ කියලා. එතකොට ශ්වසන පද්ධතියේ ව්‍යායාම වල නිරත වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි ශ්වසන පද්ධතිය ගත්තොත් ශ්වසන පද්ධතියේ නාසයට අපි අර කොටන් බටන් දාලා එහෙම මේ සුද්ධ කරනවා. ඒව කරන්න හොඳ නැහැ. මොකද කිව්වත් කොටන් බටන් වල තියෙන පුළුල් නාසය තුලට ගිහිල්ලා අපේ මේ පෙනහළු වල ඇලිලා එතකොට අපේ ස්නායු ඒවල එහෙම ඇරුණාම අපිට හුස්ම ගන්න අපහසු වෙනවා. එතකොට වෛද්‍යවරුන් කරා අපි යන්න පටන් ගන්නවා. එතකොට එයාලා දෙන මේ බෙහෙත් වලට අපේ ශාරීරික ශ්වසන පද්ධතිය අඩාල වෙන්න උදව් කරන දෙයක්. එතකොට ශ්වසන පද්ධතිය ගැන කතා කරලා එය ආරක්ෂා කරගන්න කියපුව මේ කරුණු තුන තමයි මම අද කියා දුන්නේ. එතකොට ඊළඟ පද්ධතිය තමයි රුධිර සංසරණ පද්ධතිය. රුධිර සංසරණ පද්ධතිය ගත්තොත් මම මේ ලියලා තියෙන හෘදය ගැන. හෘදය කියන්නේ රුධිර සංසරණ පද්ධතියේ ප්‍රධාන අවයවය. එතකොට ප්‍රධාන අවයවය කියන්නේ රුධිර සංසරණ පද්ධතිය ගත්තොත් ඒකේ වාහිනී, ඒ කියන්නේ ස්නායු වර්ග දෙකක් තියෙනවා. එකක් ධමනී, අනිත් එක ශිරාව. ධමනිය රතු පාටයි. ශිරාව තමයි නිල් පාට. එතකොට අපේ රුධිරය කියන්නේ ලේ ගමන් කරන්නේ ධමනිය හරහා. එතකොට මම කියුවා නේද රුධිර සංසරණ පද්ධතියේ ප්‍රධාන අවයවය හෘදය කියලා. මේ හෘදය කොටස් 4කට බෙදෙනවා. 7 ශ්‍රේණියේදී ඉගෙන ගන්න තියෙන මේ කොටස් 4 පිළිබඳව විතරමයි. ලොකු පන්ති වලදී ඊට වඩා ලොකු කොටස් අපිට ඉගෙන ගන්න තියෙනවා හෘදය ගැන. එතකොට 7 වසරේ තියෙන්නේ මෙන්න මේ කොටස් 4. මේ කොටස් 4 මොකක්ද? මේක තමයි වම් කර්ණිකාව. මේක
වම් කෝෂිකාව. මේ දකුණු කර්ණිකාව. මේක දකුණු කෝෂිකාව. එතකොට මේවා තමයි මේ හෘදයේ තියෙන කොටස් 4. එතකොට අපිට රුධිර සංසරණ පද්ධතියත් ආරක්ෂා කරගන්න ගොඩාක් ක්‍රම තියෙනවා. ඒ අතරින් මම 3ක් ඔයාලට කියලා දෙන්නම්. එකක් තමයි ඒකේ ව්‍යායාමවල නිරත වෙන්න ඕනේ. රුධිර සංසරණ පද්ධතියත් ආරක්ෂා කරගන්නට ව්‍යායාමවල නිරත වෙන්න ඕනේ. ඒ වගේම කොකුපණුවන්, ඒ කියන්නේ අපි දන්නව නේද? කිරිපණුවන් කියලා කියන්නේ අපේ සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන්නේ කිරිපණුවන් කියලානේ. එතකොට රුධිර සංසරණ පද්ධතියේ කොකුපණුවන් වැළඳීමෙන් අපි ඒක වළක්වා ගන්න ඕනේ. ඒකත් කරන්න ඕනේ. ඒ වගේම මේකෙදි නිසි වේලාවට ආහාර ගන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට රුධිර සංසරණ පද්ධතිය ආරක්ෂා කරගන්න මේ වගේ ක්‍රම ටිකක් අපිට ගන්න පුළුවන්. එතකොට මම කිව්වේ රුධිර සංසරණ පද්ධතිය ආරක්ෂා කරගන්න. එතකොට අපේ ඊළඟ පද්ධතිය කියන්නේ අන්තිම පද්ධතිය තමයි බහිශ්‍රාවීය පද්ධතිය. බහිශ්‍රාවීය පද්ධතිය ගැන කතා කරොත් බහිශ්‍රාවීය පද්ධතිය කියන්නේ අපේ අවශ්‍යම පද්ධතිය. එතකොට අපි ගන්න ආහාර පිට කරන්නත් පද්ධතියක් තියෙන්න බෑනේ. එතකොට ඒ පිට ගන්න පද්ධතිය තමයි මේ බහිශ්‍රාවීය පද්ධතිය කියලා කියන්නේ. බහිශ්‍රාවීය පද්ධතියේ මේ විදිහට කොටස් බෙදනවා. මේක තමයි වෘක්‍රීය ශිරාව. මම කියවනේ ඉතින් ශිරා ධමනි කියලා. මේ හැම පද්ධතියකම ශිරා ධමනි වෙන්වලා තියෙනවා. එතකොට මේක තමයි වෘක්‍රීය ශිරාව කියන්නේ. මේක වෘක්‍රීය ධමනිය. මේක වම් වකුගඩුව. මේක දකුණු වකුගඩුව. මේ මුත්‍ර වාහිනී යුගලය. මේක මුත්‍රාශය. මේක මුත්‍ර මාර්ගය. එතකොට මුත්‍ර කියන්නේ මොනවද? මුත්‍ර කියන්නේ අපේ ශරීරයෙන් පිටවන්න ඕන දෙයක්. එතකොට මේ මුත්‍ර හැදෙන්නේ වෘක්‍රීය කාණ්ඩ තුල. එතකොට වෘක්‍රාණ්ඩ තුල තමයි මුත්‍ර හැදෙන්නේ. එතකොට මේ වෘක්‍රීය ශිරාව, වෘක්‍රීය ධමනි මගින් තමයි මුත්‍ර ගමන් කරන්නේ. එතකොට බහිශ්‍රාවීය පද්ධතිය ආරක්ෂා කරගන්න ක්‍රම ගොඩක් තියෙනවා. එකක් තමයි නිසි වේලාවට, ඒ කියන්නේ පිරිසිදු පානීය ජලය ලබා ගන්න ඕනේ. එතකොට පානීය ජලය ලබා ගැනීම, ඒ කියන්නේ ලබා ගන්න නැති අය ඉන්නවා නේද? එතකොට යාළුවන්ට හැදෙන රෝග මොනවද? බලන්න ඇඟ පතවල් වෙල්ලා ගොඩක් අය ඉන්නවා. ඒ කියන්නේ පෙලක් ඇගෙනවා නේද? දිව ගිලෙන්න වගේ කියලා. ඒ වතුර නැති නිසා. එතකොට මුත්‍ර කහ පැහැතියට ගමන් කරන්නේ වතුර නැති වුනාම. පිරිසිදු පානීය ජලය ඒ කියන්නේ පානය කරන මිනිසෙකුගේ මුත්‍ර සුදු පාට තමයි ගමන් කරන්නේ. එතකොට මුත්‍රා, ඒ කියන්නේ මුත්‍රා කහ පාටට යන්නේ ජලය පානය කරන්නේ අඩු, ඒ කියන්නේ පානය කිරීමෙන් අඩු පුද්ගලයන් තමයි මුත්‍ර කහ පැහැතියට ගමන් කරන්නේ. එතකොට බහිශ්‍රාවීය පද්ධතියේ අත්‍යවශ්‍යම දෙයක් තමයි අපිරිසිදු පානීය ජලය ගන්න නැතුව පිරිසිදු පානීය ජලයම අපි පානය කරන්න ඕනේ. එතකොට තව එකක් තමයි ඒකෙත් වැළඳෙන කොකුපණු රෝග වළක්වා ගන්න ඕනේ. මම කිව්වා ඉස්සෙල්ලා රුධිර සංසරණ පද්ධතියේත් කොකුපණුවන් වළක්වා ගන්න ඕනේ. එතකොට බහිශ්‍රාවීය පද්ධතියේත් කොකුපණුවන් වළක්වා ගන්න ඕනේ. ඒ වගේම ලුණු භාවිතය අඩු කරන්න ඕනේ. ලුණු භාවිතය අඩු කරාම බහිශ්‍රාවීය පද්ධතියේ ආරක්ෂා කරගන්න අපිට පුළුවන්. ඔන්න ඉතින් මම අද කියා දුන්නේ අපේ ශරීරයේ තියෙන පද්ධති ගැන 4ක්. අපිට තියෙන පද්ධති 8ක්. ඒකෙන් 4ක් තමයි මම කියා දුන්නේ. ඔන්න ඉතින් අපේ පාඩමෙන් ගන්න තියෙන ආදර්ශ ගොඩක්. ඉතින් ඔන්න මම අද මගේ පාඩම ඉවර කරා. ඒ කියන්නේ මගේ 7 ශ්‍රේණියේ සෞඛ්‍ය සිරුර හඳුනා ගනිමු පාඩම අවසන් කරා. එතකොට මගේ පාඩමේ පොඩි හරි දැනුමක් ලබා ගත්ත හැමෝටම ස්තුතියි. එතකොට මම තවත් දවසක මේ වගේ වැඩසටහනක් අරන් එන්නම්. මාත් එක්ක මේ වෙලාවේ රැඳී සිටපු පුංචි යාළුවෝ හැමෝටම ස්තුතියි.